වයලස් ජෝයිස්ටික් ගැන මං කලින් වීඩියෝ එකක් කරා ඔයාලට මතක ඇති මේක සෙටප් කරගන්නම කොහොමද කියලා. ඉතින් බොක්ස එක අලුත් වෙලා අලුත් ඩිසයින් එකෙන් ස්ටොක් සෙට් එකක්ම ඇවිල්ලා තියෙන්නේ. මේ ඩිසයින් ඔක්කොගෙම තියෙනවා. FIFA ඩිසයින් එක තියෙනවා මේක සුදු පාට. ඊළඟට ස්ප්‍රෙඩ්මෑන් ඩිසයින් එක තියෙනවා මේක රතු පාටින් එන්නේ. GTA ඩිසයින් එක GTA මේ ඩිසයින් එක දාලා තමයි එන්නේ. මං එළියට රම් පෙන්නන්න ඔක්කොම. ඊළඟට මොඩර්න් වර්ෆෙයාර් ඩිසයින් එක ඒ වගේම කිසිම ඩිසයින් එකක් නැතුව බ්ලැක් කලර් එකකින් තනි කළුවකින් ඕන නම් මේකත් තියෙනවා. ඉතින් මේ ජොයිස්ටික් වයර්ලස් තමයි කනෙක්ට් කරන්න තියෙන්නේ. ভাইබ්‍රේෂන් සපෝට් කරනවා දෙපැත්තෙන් ভাইබ්‍රේෂන් සපෝට්. ඔයාගේ PC එකට ලැප් එකට එහෙම නැත්නම් PS4 එකට කනෙක්ට් කරලා ගේම්ස් ප්ලේ කරන්න පුළුවන් වයර්ලස් බැටරි එකක් එක්ක තමයි එන්නේ ඇතුලේ රීචාර්ජබල්. ඒ වගේම කේබල් එකකුත් එනවා. කේබල් එක හරහා කනෙක්ට් කරලා ප්ලේ කරන්නත් පුළුවන්. ඉතින් මේක සෙටප් කරගන්න විදිහ මම කලින් වීඩියෝ එකක් දාලා තියෙයි අපේ account එකේ පාත් එක ගියොත් ඔයාලට බලන්න පුළුවන්. මේක PC එකට සෙටප් කරලා ভাইබ්‍රේෂන් එක ඇක්ටිව් කරලා ගේම් එක ප්ලේ කරන්නේ කොහොමද කියලා ඔක්කොම දාලා තියෙනවා ඒ වීඩියෝ එකේ. ඉතින් මම එකින් එක ඔයාලට ඉක්මනට එලියට නම් පෙන්නන්නම් මේක ඩිසයින් එක ලුක් එක මොන වගේ තියෙන්නේ කියලා. මේක ඔයාලට අපෙන් ඕඩර් කරන්න පුළුවන් chanstore.lk අපේ වෙබ්සයිට් එකට ගිහිල්ලා ඕඩර් කරන්න පුළුවන්. නැත්නම් අපිට WhatsApp message එකක් දාන නම්බර් එක තමයි 070 22 42 759 WhatsApp නම්බර එක. ඉතින් අපි ලංකාවේ ඕන තැනකට ඩිලිවර් කරනවා. කෑෂ් ඔන් ඩිලිවරි තියෙනවා. කොකෝ පේමන්ට්, පේසි පේමන්ට් නැත්නම් බෑන්ක් ඩිපොසිට් කරලා ඔයා ඉන්න තැනටම ගෙන්න ගන්න පුළුවන්. ඉතින් ජොයිස්ටික් ටික මම පොඩ්ඩක් එලියට නම් පෙන්නන්නම් මොනවා වගේද ලුක් එක තියෙන්නේ කියලා. හරි. ජොයිස්ටික් එක බොක්ස් එකෙන් එලියට ගත්තට පස්සේ අපිට මේ වගේ තමයි බලා ගන්න පුළුවන් වෙන්නේ. හැම එකම මේ වගේ කේබල් එකක් එනවා. මේක මයික්‍රෝ ටයිප් තමයි තියෙන මයික්‍රෝ ටු USB කේබල් එකක්. ඒ වගේම ඇතුලේ යූසර් මැනුවල් එක තියෙනවා. හැම බොක්ස් එකකම ඇතුලේ යූසර් මැනුවල් එක තියෙනවා. ඉතින් ජොයිස්ටික් එක FIFA ඩිසයින් එක මේ වගේ ලුක් එකක් තමයි තියෙන්නේ. මේ විදිහේ ලස්සන ෆිනිෂ් එකක් තියෙනවා. මේ ඔක්කොම මේ විදිහේ තමයි අපිට බලා ගන්න පුළුවන් වෙන්නේ. මේක රේස් කරන බටන් එහෙම නිකන් වෙන්නේ නැහැ. නිකන් අර ස්ප්‍රින්ග් එකක් වගේ ඇත්ත විදිහටම අපිට යූස් කරන්න පුළුවන්. මේ වගේ තමයි අපිට බලා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් මෙතන බටන් එක ප්‍රෙස් කරාට පස්සේ මෙතන ලයිට් එකක් පත් වෙනවා. ඊට පස්සේ අපිට Bluetooth තරහා කනෙක්ට් කරගන්න පුළුවන් PC එකට. ඉතින් මේක කනෙක්ට් කරගන්න විදිහ මම වීඩියෝ එකක් දාලා තියෙනවා. ඔයාලට ඒක බලන්න පුළුවන්. FIFA ඩිසයින් එක තමයි ඒක තියෙන්නේ. මෙතනත් මේ ටච් සෙන්සර් එකක් ඉන්නේ. මෙතනින් මවුස් කර්සර් එකෙන් එහෙම යවන්න පුළුවන්. කනෙක්ට් කරාට පස්සේ. ඊළඟට ස්ප්‍රයිඩර්මෑන් ඩිසයින් එක මේ වගේ ලුක් එකක් තමයි තියෙන්නේ. ඩිසයින් එක විතරයි වෙනසකට තියෙන්නේ. අනිත් ඔප්ෂන් ඔක්කොම එකයි. ඊළඟට GTA ඩිසයින් එක මේ වගේ ලස්සන ලුක් එකක් අපිට බලා ගන්න පුළුවන්. ඊළඟට මොඩර්න් වර්ෆෙයාර් ඩිසයින් එක ඊට පස්සේ ඩිසයින් මොකුත් කැමති නැති අයට තියෙනවා බ්ලැක් කලර් එකකින් මේකත් තියෙනවා. ඉතින් ස්ටොක් එක ඉවර වෙන්න කලින් අපිට WhatsApp message එකක් දාලා ඕඩර් එකක් දාන්න. නම්බර එක තමයි 07022 නැත්නම් ඔයාලට වෙබ්සයිට් එකෙන් ඩිරෙක්ට් දාන්නත් පුළුවන්. WhatsApp එකෙන් ලේසි නම් WhatsApp message එකක් දාලා වැඩි විස්තර කතා කරගෙන ඔයාලට WhatsApp එක කරාම ඕඩර් එකක් දාන්න පුළුවන්. ඉතින් මේ විතරක් නෙවෙයි තව items ගොඩක් තියෙනවා. මේ mouse උත් ඇවිල්ලා තියෙන ස්ටොක් එක GM 691 කියන ගේමින් mouse එක. මේකේ නිකන් normal ලස්සන ඩිසයින් එකක් තියෙනවා. ප්‍රොෆෙෂනල් ඩිසයින් එකක්. වැඩි ලයිට් ඉෆෙක්ට් නම්මනක් නැහැ. ඉතින් මේකෙත් මම වීඩියෝ එකක් දාලා ඇති. තව items ගොඩක් තියෙනවා. ඉස්සරහට වීඩියෝස් අරන් එන්නම් අලුතෙන් ආපු ඒ වගේ. ඉතින් ජොයිස්ටික් එකක් ඕන නම් WhatsApp message එකක් දාන්න. නම්බර එක තමයි 070 22 42 759.